හලෝ කොහොමදාලට වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔන්න අද අපේ වැලන්ටයින් එක දවස ගත වුණේ කොහොමද කියලා මම මේ පෙන්වන්න හදන්නේ. වැලන්ටයින් එකට කලින් දවස් තමයි අපි අපේ ඩේට් එක දාගත්තේ. මුලින්ම අපේ ස්ටොප් එක වුණේ බින්ජුන් එක. අපි දෙන්නම try කරලා තිබ්බේ නැති නිසා දෙන්නටම මේක try කරන්න ලොකු ආසාවක් තිබුණා. ඉතින් කුරුණෑගල අලුතින් ඕපන් වුණා බින්ජුන් එකක්. ඉතින් අපි ඒකට තමයි ගියේ. මුලින්ම අපි දෙන්න සිලෙක්ට් කරගත්ත අපි මොනවද ගන්න කියලා අපි එතන ඕඩර් එක දීලා තමයි අපි මේ ඉඳගෙන ඉන්නේ. ඉඳ ගන්නවත් එතන ඉඩක් තිබ්බේ නැහැ. ඒ තරම්ම සෙනග ගොඩක් සෙනග ඉඳලා කොහොම හරි අපි ඉඳ ගන්න තැනක් හොයාගත්තා. හරි සෙනග ගැන වැඩක් නැහැ. දැන් අපි බලමු අපි මොනවද ඕඩර් කරේ කියලා. අපි මෙතනින් ගත්ත බ්‍රවුන් සුගර් බොබා සන්ඩේ එකයි ලයිචි එකේ ජස්මින් මිල්ක් ටී එකයි. මෙන්න මේ දෙක තමයි අපි ඕඩර් කරේ. මෙතනින් බොබා සන්ඩේ එක කියන්නේ අයිස්ක්‍රීම් එක මිල්ක් ටී එක අපිට ටී එක කියන්නේ බොන්න තමයි තිබ්බ ඩ්‍රින්ක් එකක්. ඒතර අරක අයිස්ක්‍රීම් එක. ඒතර ඒක කන්න අපිට ස්පූන් එකක් හම්බුණා. මං හිතන්නේ මම මෙතන මුලින්ම try කරේ මිල්ක් ටී එක වෙන්න ඕනේ. මොකද මං ඒකට ගොඩක් ආසාවෙන් හිටියා. හැබැයි බලමු අපේ රියැක්ට් එක කොහොමද වෙන්නේ කියලා. මෙතන ෆෝන් නම් charge කරගන්න පුළුවන් ළමයි අපිට ඉන්න වෙලාව ඇතුළත. මේ දෙන්න අපි ගත්ත ජස්මින් මිල්ක් ටී එක බොන විදිහෙම තේරෙනවා ඇති. මට නම් ඇත්තටම මේක සෙට් වුන්නේ නැහැ. අපි ගත්ත දෙකම එහෙමයි. මේක නම් ඒ කියන්නේ තනිකරම ජස්මින් ඒ කියන්නේ අර පිච්ච මල් වල සුවඳක් වගේ එන නිකන් කියන්න තේරෙන්නේ නැහැ. පිච්ච මල් වලට ඒ සුවඳට කිරි දාලා අයිස් දාලා මොකක් හරි එහෙම වගේ ෆ්ලේවර් එකක් කියලා මට හිතෙන්නේ. මන් දන්නේ නැහැ. try කරපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේකේ හොඳ ඒවත් ඇති රස ඒවත් ඇති. මං හිතන්නේ අපි ගත්ත දෙකේ වැරද්දක් වෙන්න ඇති මේ තියෙන්නේ. ඒක අපිට සෙට් උනේ නැහැ. ඊළඟට මේ තියෙන අපි ගත්ත බොබා සන්ඩේ එක. මේකෙත් මේ බොබා ඒවා නැතුව කනවා නම් අයිස්ක්‍රීම් එක නෝමල් විදියට කනවා නම් ඒක ටිකක් හොඳට කන්න පුළුවන්. හැබැයි අර බොබා එන්නේ ඒවා හැපෙද්දි නම් මට ඇත්තට මේක අමාරුයි කන්න. මේ කියන්නේ ඇත්තටම රස නැහැ. ඒ කියන්නේ රස මන්ද මට ඒ රස සෙට් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදියට අර ටික අයින් කරලා ඔය විදියට තමයි මම කෑවේ. අවසානට ඔන්න ඔය විදියට තමයි ඉවර වුණේ. අපි ඔය ඔක්කොම කන්න බොන්න බැරි වුණා අපිට. ඔන්න ඔය විදියට තමයි බින්චුන් ගමන ඉවර වුණේ. ඔන්න ඔය විදියට කියලාම සෑහෙන්න කියනවා නේද? මෙන්න මෙතන ඇත්කන්ද රජවිහා විහාරයේ ගාව තමයි බින්චුන් එක තියෙන්නේ. ඒක ඉස්සරහම JMC ස්කූල් එකත් එක්කම වගේ. හරි අපි බලමු දැන් අපි ඊළඟට කොහෙටද ගියේ කියලා. අපි ඊළඟට ගියේ තිලක වර්ධනයකට. බින්චුන් එකෙන් බිග් මී එකක් දාගෙන අපි ආවේ තිලක වර්ධනයකට. කන්නේ මොනවද කියලා ලොකුවට අයිඩියා එකක් ඔළුවේ දෙන්නගෙම තිබුණ නැතේ වුණත් අපිට වමනා දේවල් ටිකක් අපි මෙතනින් ගත්තා. මගේ වැලන්ටයින් ගිෆ්ට් එක මම මෙතනින් තමයි අරන් දුන්නේ. කොහමද ඔන්න ඔය විදියට තිලක වර්ධනයක ඇතුලේ ඉතින් අපි හිටියා. මේ ඉන්නේ නම් ෆිටෝන් රූම් එක ගාව. මෙතනදී මම ඇත්තටම ඔයාලට ස්තුති කරනවා. මොකද මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා ගොඩක් අය. ඉතින් ඒකට ඇත්තටම thank you අලුතෙන් මාත් එක්ක එකතු වෙන අයට කියන්නේ. ආදරෙන් මාත් එක්ක එකතුලා ඉන්න. ඉස්සරහට තව ලස්සන වීඩියෝ මම අරගෙන එන්නම්. හරි දැන් අපි තිලක වර්ධනයකින් එළියට ආවා. පික් මී තමයි ඉතින් කරුණාගල එක තැන් වල එක දේවල් තියෙන්නේ. හරි. එතකොට දැන් ඔන්න ලව් සිලෝන් එකට තමයි අපි යන්න හදන්නේ. මම ලව් සිලෝන් එකට කලින් නම් ගිහින් තිබ්බේ නැහැ. මේක ඕපන් කරත් හරි මම යන ෆස්ට් ටයිම්. මේක වැලන්ටයින් එකට නම් ගොඩක් ඩෙකොරේට් කරලා තිබුණා. එක ලස්සන දේවල් අලුත් අයිටම් එකතු වෙලා තිබුණා. මේ බලන්න මෙතන මාර පිස්සු හැදෙන තැනක්. මොකක්ද තෝරගන්නේ කියලා තේරෙන්නේ නැහැ. කොහමද අපි උඩ ෆ්ලෝ වලටත් ගියා. මෙන්න මෙතන ෆොටෝස් ගන්න පුළුවන්. අන්න එතන ෆොටෝ ගැහුවා. ඇත්තටම අපි කීපලේ නම් ගොඩක් සෙනඟ. මොකද 13 වෙනිදා නිසා වෙන්නේ නැති. ගොඩක් අය ඇවිත් හිටියා මෙතන gift item ඔන්න දෙයක් අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේ ෆ්ලෝ එකේ තිබුණේ. මේක නෑ කියන්න දෙයක් තිබුණ නැහැ. මං හැබැයි වැඩිපුරම ආසාවෙම බැලුවේ කුසියට බඩුවේ කියන්නේ පිඟන් කෝප්ප ඔය ඉන්නේ මම. අන්න ඒ වගේ දේවල්. මම ලස්සන බෝල් එකක් ගත්තා මේකෙන්. ඊට පස්සේ කොහොමද මට අන්තිමට ගන්න ඕනේ කොස්මැටික් දේවල්ම තමයි.
ඒ පැත්තට ගියාම ඉතින් අපිට එන්න හිතෙන්නේ නැහනේ. මෙන්න මෙතනදී මම ওই මග් එකක් තමයි හොයන්නේ. මෙතන ලස්සන බොටල් වගේ එකක් තිබ්බා. කොහොම හරි මෙතනදී නම් මම ගත්තේ අර බෝල් එක විතරයි. ඒ ටික අරගෙන මම පල්ලයට ගිහලා පල්ලය තමයි මම නතර වුණේ. ආයි ටික වෙලාවකට හොයාගන්න බැරි වෙන්න. මොකද ඉතින් පල්ලය තියෙන්නේ ක්‍රීම්, ලිප්ස්ටික්, අර මේවා අනේ වගේ දේවල්. මේ දැන් මං ඉන්නේ අර 299ට තියෙන ෆ්ලෝ එකේ. මේ ෆ්ලෝ එකේ ඕනම දෙයක් 299. මම මෙන්න මේ බෝල් එක තමයි ගත්තේ. මෙන්න මේ සුදු පාට එක නෙමෙයි ඊට යටින් තිබ්බ කොළ පාට. ඒ ටික තමයි මම ඔය ෆ්ලෝ එකෙන් නම් ගත්තේ. ලස්සන වීදුරු හැමක් තිබුණා. මං ඉතින් අලුතෙන් ගියපු තැනක් නිසා මොනවද තියෙන්නේ කියලා හොය තමයි මේ යන්නේ. ඔන්න දැන් මේ වෙද්දි මම අරගෙන තියෙන දේවල් ටික ඔන්න ඉතින් මම දැනට මේ වෙද්දි අරන් තියෙන අපලම ඉස්සරහට ඕක තා මොනවද ඇඩලා තියෙන්නේ කියලා. මෙතන චොකලට් ගොඩාක් දාලා තිබුණා. දැන් මම ගත්ත ටිකත් අරගෙන සෙනඟ ගොඩේ තෙරපිලා කොහොම හරි අපි දැන් ඉන්නේ. රැෂිය එක ගාව එතනත් මාරම පොලිමක් තිබුණේ. මන් දන්නේ පුදුම සෙනඟක් හිටිය අපි ගිහුව වෙලාවෙ නම් අපි පොලිමේ හිටිය විනාඩි 40ක් විතර. ඔය ඉන්නේ පොලිමේ තමයි. හරි දැන් ඔන්න අපි අපේ ඒ බඩු ටිකත් අරගෙන එළියට ආවා. දැන් නම් අපිට බඩගිනි. අපි කතා වෙලා ආවේ නැති වුණත් මාව එක්කන් ගියා ඩොමිනෝස් පීසා එකට. බලමු අපි මොනවද එකකින් ගත්තේ කියලා. මේ තියෙන අපේ බිල් එක අපි ඩයිනින් තමයි කෑම ගත්තේ. චීස් ලාවා පීස් එකයි ඊට පස්සේ ගාලික් බ්‍රෙඩ් එකයි. අපි හෙව්වේ ලාවා කේක් අපිට ආසාවක් තිබ්බ ලාවා කේක් කන්න එකෙන්. හැබැයි ලාවා කේක් තිබ්බේ නැහැ. ඒක නිසා රෙඩ් වෙල්වෙට් ලාවා කේක් කියලා එකක් තමයි අපි ගත්තේ. බලමු අපි ඉස්සෙල්ලාම කෑවේ මේ පීසා එක. දැන් බලමු අපි කොහොමද ඒක කියලා. ඒකෙන් චීස් නේ. ඇත්තටම චීස් හොඳට තිබ්බා. මාර රහයි මට දැන් මතක් වෙද්දිත් කියලා ගිලෙනවා. ගිලෙනවනේ කන්න ආස හිතෙනවා. හරිම රසයි ඉතින් ඒක මෙනු වලට වයිරල් යනවා. මම TikTok එකේ හරියට දැකලා තියෙනවා. ඒක දැකලා තමයි කන්න ආස හිතුනේ. ওই විදිහට තමයි ඒක කෑවේ. මේ බලන්න අපි දැන් නම් කාර්ය ඉවරයි. ඒක ඉක්මනට ඉවරුණා. මේ තියෙන්නේ garlic bread එකේ එක පීස් එකක්. ඊළඟට ඒ ටික ඔක්කොම කාලි ඉවර කරලා අපි රෙඩ් වෙල්වෙට් කේක් එක තමයි කන්න හදන්නේ. ඒක නම් ඇත්තටම අර ස්ට්‍රෝබෙරි රහක් ආවේකින් මේ ඒකේම ලොකු රහක් තිබ්බ නෑ. මම ඒකයි ගෙදර අරන් ආවා. ඒකේ අර ලොකුවට ලාවා කියන්නේ ඉතින් ඒක අර ඒ රහට මම කැමති නෑ. ඊළඟට අපි ගියේ මාව එක්කන් ගියේ ස්පාසිලෝන් එකට. ස්පාසිලෝන් නම් මම මේ ගිහපු පළවෙනි පාර. මං කලින් ගිහින් තිබ්බේ නැහැ. ආසාවෙන් හිටියා. හැබැයි අද තමයි පළවෙනි පාරට ගියේ. ඒක ඇතුළේ නම් ඉතින් මාර ලස්සනයි, සුවඳයි. දැක්කාම ඉතින් පිස්සු හැදෙනවා. එක පාට ලෝකයක් ආස හිතෙනවා. ලස්සනයි වගේම තමයි ඉතින් මේ වගේ ප්‍රයිස් එකත්. ඔන්න ඕක තමයි මං අන්තිමට තෝරගත්තේ. මේ තියෙන පර්ෆියුම් පැක් එකක් මං කොහොම හරි ගත්තේ. උණ වටුන කියන බොඩි ස්ප්‍රේ එක. ඒක තමයි මං ගත්තේ. ඔය තියෙන මං ගත්ත කියලා අපිට ලස්සනට එක පැකින් කරපු බෑග් එකක් දෙනවා. ස්පාසිලෝන් කියලා ගාපු. නෝකත් අරගෙන අපි දෙන්න එළියට ආවා. දැන් නම් අපේ දවස ඉවර වෙන්න ළඟයි. ආස කරන දෙයක් හම්බුනාම ඇත්තටම ඉතින් ඒක දිහා අපි බලනවා කරනවා සතුටුයි එහෙමනේ. මාත් දැන් ඉතින් ඔය සතුට විඳින ගමන් තමයි ඉන්නේ. ඇත්තටම සතුටෙන් තමයි මං එදා හිටියේ. ඊට පස්සේ ඉතින් අපි ගෙදර යන ගමන් ඉන්නේ මේ වැවරවුම පැත්තෙන්. ආයෙත් ඉතින් පික්මී තමයි. කුරුණෑගල ඉතින් රවුම් ගහනවා නම් පික්මී පිට තමයි. මම දැන් තමයි ගෙදර ආවේ. මං අද ගත්තේ මොනවද කියලා දැන් වලට පෙන්වන්න හදන්නේ. මමත් එක්සයිට් වෙලා ඉන්නේ. මටත් ඇත්තටම ගත්තට මතක නැහැ වගේ. මටත් ආසයි ආයෙත් බලන්න මොනවද ගත්තේ කියලා. අපි එහෙනම් බලමු මම මොනවද ගත්තේ කියලා නෙමෙයි මට මොනවද අරන් දුන්නේ කියලා. ඉතලාම තිලක් වර්ධනය කරා. ඒකෙන් ගත්තා. ඒක නම් අපි ලොකු දේවල් ගත්තේ නැහැ. මෙහෙම ගෙදරට අඳින්න ෂෝට් එකක් නේ. ෂර්ට් එකක් නේ. මේක ෂෝට් එකක්. මේක ස්කින් එකක්. ඊට පස්සේ මෙන්න ටී-ෂර්ට් එකක්.
අපිට එතෙන්න ගියා 5000 ගාණක්. මම ගාණත් එක්කම කියන්නම්. ඊට පස්සේ ඊළඟට ගමු ලව් සැලෝන් එකේ මොනවද ගන්න කියලා. මෙන්න මේ ෂැම්පූ එක ගත්තා. මේක මම යාළගෙන් අහලා තමයි ගත්තේ. මොකද මට හොඳ ෂැම්පූ එකකට මාරු වෙන උමනාවක් තිබ්බා. මේක මට අරන් දුන්නා. මේක ඊට පස්සේ මෙන්න ඇලෝ ජෙල් එක ගත්තා. නේචර් සීක්‍රට් එකේ ඇලෝ ජෙල් එක. ඊළඟට මේ දවස්වල වයිරල් වෙන මේ ජැනට් එකේ ලිප් බාම් එක. මම ගත්තේ චෙරි ග්ලොස් ලිප් බාම්. චෙරි ග්ලොසි ලිප් බාම් එක. ඊළඟට මේ වෙල්වෙට් එකේ බොඩි වොෂ් එක. මේකත් ලිප් බාම් එකක්. අරකට ලිප් බාම් එකක්. මේකත් ලිප් බාම් එකක්. මේක අරකට ටිකක් ගණන් වැඩි. ජැනට් එකේ ගණන් 850ක් වගේ වුණේ. මේක 1690යි. ඊට පස්සේ මේ කියුකම්බර් ටෝනර් එක. ඊළඟට මෙන්න මේ ලස්සන බෝල් එක ගත්තා මම. මේ තියෙන්නේ මේ ලස්සන බෝල් එක. ඊළඟට අපිට මෙන්න මේ පර්ෆියුම් එක මට දුන්නා මෙන්න මේ රෝස පාට ලෝකෙට ආදරෙන් කියලා මෙන්න මේක ෆිල් කරලා දාන්න කියලා මේ එතන තියෙන බොක්ස් එකකට අතන අපිට වෙලා ගිය නිසා අපි ඒක දැම්මෙත්. මොකද පුදුම පොලිමක් තිබ්බෙත. ඊට පස්සේ අපිට මේ ටිකට ගියා ලව් සැලෝන් එකේ 7492ක්. ඊළඟට ආසම දේ මේකත් මට ආරම්භ දුන්නේ. මේකේ ගත්ත බොඩි ස්ප්‍රේ එකක්. මේක තමයි මට අරන් දුන්නේ. මේක ස්පා සැලෝන් එකේ උණ වටුන පර්ෆියුම් බොඩි ස්ප්‍රේ එක. උණ වටුන එක. මේක සුවඳයි. මම අර සුවඳවල් පර්ෆියුම් වලින් ආසාර ෆැන්සි සුවඳ තියෙන ඒවාට. ඉතින් මේක ඒ වගේ. මේක සුවඳයි ඇත්තටම. මොන ඔය ටික තමයි මට අද වැලන්ටයින් එකට හම්බුනේ. ලස්සම දවසක් වෙන විදිහට ඉවර වුණා. අද 14 නෙමෙයි 13. අපි 13 තමයි ගියේ. දැන් තමයි ආවේ හවස වුණා. එහෙනම් අදට vlog එක ඉවරයි. අපි ආයෙත් තව දෙකකින් හම්බෙමු. ඉතින් එහෙම ගිහිල්ලා ගෙදර එද්දි මේ අපේ අක්කගෙන් වැලන්ටයින් මට එයා ලස්සම රසවත් එකක් හදලා තිබුණා. ඉතින් මම ඔයාලටත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ඔයාලා ආදරය කරන හැත් එක්ක සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න ඕනි කියලා. ඔයාලගේ ඊන බලාපොරොත්තු ඉක්මනට හැබෑවෙන ලස්සන කාලයක් හැමෝටම උදා වෙන්න ඕනේ. ඉතින් ආදරවන්තයින්ගේ දවස විතරක් නෙමෙයි හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන ලස්සන ආදරණීය ජීවිතයක් හැමෝටම ලැබේවා. අද ටිකක් දිග vlog එකක්. එහෙනම් මම මෙතන vlog එක ඉවර කරනවා. මාව subscribe කරලා තියාගන්න. Thank you for watching. Bye bye.